දවසේ මෙනෙහි කිරීම. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අප දේව වචනය තුළ කියවන්නේ ලාදුරු රෝගියෙකු පිළිබඳවයි. එදා ලාදුරු රෝගීන් සමාජයෙන් පිටමං කර තිබුණා. මෙහි අප දකින්නේ එවැනි රෝගියෙකුට ජේසුස් වහන්සේගේ මහා කරුණාව දැක්වීමයි, අනුකම්පාව දැක්වීමයි. එය ක්‍රියාවට නැංවූ ඔවුන් වහන්සේ රෝගය සුව කිරීම පමණකින් නොනැවති නැවත සමාජයට යා හැකි ලෙස මෝසෙස්තුමාගේ නීතිය අනුව ක්‍රියා කරන ලෙසටද පවසනවා. විවිධ හේතුන් නිසා සමාජයෙන් කොන්ව සිටින අය කොතෙක් නම් අපට මුණ ගැසී ඇද්ද? අප ක්‍රියා කරන්නේ කෙසේද? එවැගේම ලාදුරු රෝගියාට සුවය ලැබුණේ තම රෝගී බව පිළිගෙන සමිදු සරණ සොයා යාමට තරම් නිහතමානී බවක් ඔහු සතු වූ නිසායි. මදක් විමසා බලමු. අප සමාජයෙන් කොන්වන අවස්ථාවලදී ඒ බව පිළිගෙන පියවරක් ගැනීමට තරම් නිහතමානී බවක් අප සතු වේද? සුරත ඔසවලා නැගිටුවන්න මාදිය වෙදදුරානනේ. භාගරෝගෙන් සෙන්පති සේවකයා ඈත සිටම සුව කළ ලෙස සුව කළ මැන මාදන් ඔබේ දෙව් සුව පහසෙන් සුව කරන්න මා සුව කරන්න මා සුව කරන්න ජේසු සමිඳුනේ ස්පර්ශ කරන්න මා සුරත ඔසවලා නැගිටුවන්න මාදිය වෙදදුරානනේ. රජපුතුනේ යයි මොරදුන් අඳ මිනිසුන්ගේ අඳ බව නැති කලසේ ගොඩලනු මැන මාදැන් මගේ අඳුරු ලෝකෙන් සුව කරන්න මා සුව කරන්න මා සුව කරන්න ජේසු සමිඳුනේ ස්පර්ශ කරන්න
ඔසවලා නැගිටුවන්න මාදිය වෙදදුරානනේ යක්ෂාවේස භූපින්දා ගොළු වී සිටි මිනිසාදු ගොළු බව නැති කලසේ මගේ මුනිවත සමිදේ බිඳලනු මැන නිතිනේ සුව කරන්න මා සුව කරන්න මා සුව කරන්න සමිදුනේ ස්පර්ශ කරන්නවා සුරත ඔසවලා නැගිටුවන්නවා දිය වෙදදුරානනේ Radio Veritas Asia Sinhala Service